කොහොමද ඉතින් ඔබ සැමට සුබ උදෑසනක් වේවා සුබ දවසක් වේවා සියලු යුද්ධ ගිනි දැල් නිවේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද මම අද ඔයාලට අවධානය කරන්න ගත්තේ කරුණු කීපයකින්. ඉතින් ගහට කොළට ඇලට දොළට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ. මම මෙහෙම කිව්වට මයි වටා සිටින සැම මම දන්නවා කුසල් වඩන ආධ්‍යාත්මික මගේ යන උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස පෙළ ගැසිලා ඉන්නවා කියලා. එහෙනම් අපි මේ සින්දුව වෙනස් කරන්නේද? ගහට කොළට ඇලට දොළට දැනෙනා බුදු ගුණ දැනෙනා මිනිසුනි දෙව්ලොව යන්නේ මරණින් පස්සේ කුසල් වැඩෙනවා හැම රැය තිස්සේ කුසල් වැඩෙනවා හැම පැය තිස්සේ. ඉතින් අපි දුරලා අකුසල් වඩමු කුසල්. කුසල් සිත මූලික කරගෙන යමු ගමන. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මේ මම කියන්නේ කවුද කියන සිතිවිල්ල පිළිබඳව චුට්ටක් අවධානය කරන්න. මම කියන්නේ මේ මම කියලා කෙනෙක් නෑ. සතර මහා භූතයන්ගෙන් සැදුණුලත් මේ කය තුල මේ ශරීරය තුල මම කියලා සිටින්නේ මතකයන් ටිකක්. මම කියලා තියාගෙන තියෙන්නේ මතකයන් ටිකක්. මේ මතකය තමයි මම කියලා කියන්නේ. ඒක මම ඔයාලට අවධානය කරන්නම් මෙහෙම. මම කොහේ හරි ගමනක් යද්දි වාහනයක හෝ මොකක් හරි රියානතුරක් හෝ මොන හරි දෙයක් හෝ කාගේ පහරකින් හෝ පාරක් කෑමට ලක් වෙලා මම ඇදගෙන වැටිලා මට සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? මම මැරුණොත් එතනින් මම ඉවරයි. මට සිහිය නැති වෙලා මම ජීවත් වෙනවා කියන්නකෝ. එතකොට මට දැන් සිහිය නැහැ කියනවනේ. ගොඩක් වෙලාවට හොස්පිටල් එකකට මාව අරන් ගියා කියන්නකෝ. හොස්පිටල් එකේදී ඒ දොස්තරවරු කියනවා නම් මට සිහිය නැහැ කියලා. එහෙනම් මම කියනවා කවුද කියන එක මම දන්නේ නැහැ. එහෙනම් මට මොකද වෙලා තියෙන්නේ? මට එතන මොකද්ද වෙලා තියෙන්නේ? මට එතන වෙලා තියෙන්නේ මතකේ නැති වෙලා. එහෙනම් මේ මම කියලා කියන්නේ කවුද? ඒ මතකයට තමයි මම කියලා කියන්නේ. එහෙනම් මේ මගේ විඥාණය තුල තියෙන සිතිවිලි වල තියෙන මතකයන් මං අරේ හිටියා අරේ ඉඩ කඩන් හැදුවා මෙහි ගෙවල් හැදුවා මෙහි දරුවෝ හැදුවා කියලා මම හිතේ තියන් ඉන්න මතකය. මතකය කියන්නේ සිතිවිලි. මතකයට කියන තව නමක් තමයි සිතිවිලි. සිතිවිලි වලට කියන තව නමක් තමයි මතකය. මේ මතක සමානයි සිතිවිලි. මතක සමානයි සිතිවිලි. මතක තියාගන්න මතක සමානයි සිතිවිලි. ඉතින් මේ මතක කියන්නේ සිතිවිලි තොකයකට. මේ සිතිවිලි තමා මම කියලා කියන්නේ. මතක කියන්නේ මම. ඉතින් මට දැන් අර සිහිය නැති නිසා එතන මම නැති වෙලා. සිහිය නැහැ, මතක නැහැ, මම නැහැ. සිතිවිලි නැහැ, උත්පාදනය කරන්න මතක නැහැ. මම නැහැ, සිතිවිලි නැහැ. ඉතින් ඒක නිකන් විඥානයක් පමණයි. ශූන්‍ය වෙච්ච විඥානයක් එතන තියෙන්නේ. මතක නැහැ, මම නැහැ. ඉතින් ඒක තව තැනක අල්ලගත්තාම තමයි ආයි එතන මේ ඒ අල්ලගතනින් අපි ඉවත් වෙලා අපිට මතකය ආවොත් මතක ඇවිදලා සිතුවිලි ගොන්න ආයෙ එනවා. ඊට පස්සේ අපි මැරිලා ගියහම අපේ ඒ සිත කොහේ හරි තව තැනක බැහැගෙන ඒ මතක ඒ සිතුවිලි ඒ මම බවට පත් වෙලා නැවත එතන ආත්මය ඇදගෙන යනවා. ඉතින් ඒක తాවකාලිකව අපිට සිහිය නැති වෙලා ඒක අයින් වුණාට අපේ විඥාණයෙන් ඒක අයින් වෙන්න නම් ඒක අපි ප්‍රඥාවෙන් කරන්න ඕනේ. අපිට ඒ සිහිය නැති වෙච්ච අවස්ථාවේ අපිට එහෙම වුණාට අපි මැරුණාට පස්සේ මේ අපේ කය තව තැනක ගිහිල්ලා උපදිනවා. අපේ කය නෙමෙයි අපේ මේ සිත විඥාණය තව තැනක බැහැ ගන්නවා. අපි මලහම එතනින් අපි සිහිය නැතුව අර කොම තත්වයටපත් වෙලා ඉන්නවා විතරයි අර සිහිය නැතුව. ඒක අපෙන් සදාටම ඈත් වෙන්න නම් අපිට අවබෝධය බුද්ධත්වයේ කරා යන්න නම් අපි මේ සිතිවිලි කියන ඒවා අවබෝධයෙන් ප්‍රඥාවෙන්
ඈත් කරන්න ඕනේ. මේ මතක ටික ප්‍රඥාවෙන් ඈත් කරන්න ඕනේ. අපිට සිහිය නැති වුණාට අපිට ඒ ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට අපේ මතක නැති වෙනවා විතරයි. අපි මේ මතක නැතුව කාලයක් ජීවත් වෙලා ඉඳලා ආයි මතක එන්නත් පුළුවන්. ඒ කියන්නේ මම ආයි එන්නත් පුළුවන්. නැත්තම් මම එතනින් නිරුද්ධ වෙලා එහෙම මේ භවය එතනින් ඉවරලා වෙන භවයක් ගිහින් අල්ලගෙන එතන ආයි මතක ඇති වෙනවා. එතකොට එතන ආයි මම හට ගන්නවා. එම්ම සිතුවිලිත් එක්ක ඒ විඥානේ කොහේ හරි තැනක් අල්ලගත්තාම එතන ආයි ඒ මතක හට ගන්නවා. ටික ටික වර්ධනය වෙලා මතක ටික ටික හට ගන්නවා. මතක කියන්නේ මේ සිතුවිලි ටික ටික හට ගන්න. මතක කියන්නේ මම සමානයි මතක සමානයි සිතුවිලි. මේ තුනම එකිනෙකට බැඳිලා යන්නේ. මට සමානයි මතක ටික. මතක ටිකට සමානයි මේ සිතිවිලි ටික. මේ තුන එකිනෙකට සමානයි. මම කියන්නෙත් එකයි, මතක කියන්නෙත් එකයි, සිතිවිලි කියන්නෙත් එකයි, විඥානය කියන්නෙත් එකයි. ඒ හතරම එකයි. මේ මම මතක සිතිවිලි මේ සියල්ල එකතු වෙච්ච තැන තමයි මේ විඥානය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මම මෙහෙම දෙයක් ඔයාලට උදාහරණයකට දෙන්නම්. මම දැන් කෙනෙක් කසාද බඳිනවා. මම ඉස්කෝලේ ගිහින් පාසල් ගිහින් ලොකු වෙලා ඒ වැඩ හවර කරලා ඔක්කොම කරලා මම කෙනෙක් කසාද බඳිනවා. කසාද බැඳලා ඉවර වෙලා ඒ කසාද බඳින්නේ මම මේ පාසල් යන්නේ ඉගෙන ගන්නේ පෙර කරපු කර්මයන් වල ඵල තමයි ඒ මතුවලා එන්නේ. මම ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න යම් දුරකටද ඒ පෙර කරපු කර්මයක ඵලයක් විදිහට තමයි. ඉතින් අපිට මේ භවයේ අපිට මේ පුළුවන් ඒවා තරමක් දුරට සිතුවිලි මෙහෙवला ප්‍රඥාව අවදි කරගෙන ඒවා අපිට යම් ආකාරයකින් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. පෙර ඒවම නෙමේ අපිට ප්‍රඥාව තියෙනවා නම් දැනුත් යම් දේවල් අපිට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි හිතමුකෝ අපි පෙර සසරේ අධ්‍යාපනය ලබාලා තියෙන්නේ අඩු වශයෙන් කියලා. වැඩි වශයෙන් ලබා ගන්න නම් ප්‍රඥාවෙන් අපි මේ කවුරු හරි අධ්‍යාපනය ලබන අයට උදව් කරන්න ඕනේ. ශක්තියක් වෙන්න ඕනේ. ඒ අයට අපේ පැන්සලෙන් කොටසක් හරි කල්ලා දෙන්න ඕනේ. අන්න අපිට ප්‍රඥාව අවදි වෙලා අපේ අර යන ගමන අපි වෙනස් කරගෙන ඒවා වර්ධනය කරගෙන කුසල් වඩ아가න අපි දියුණු වෙනවා. ඉතින් ඒ වගේ හැමදේම මෙහෙම දියුණු වෙලා අපි අධ්‍යාපනය ලැබලා ඔක්කොම කළා කසාද බඳිනවා. කසාද බැඳලා පස්සේ එතන කෙනෙකුට බැඳෙනවා. මතකයේ තව මතකයක් එක්ක බැඳෙනවා. මේ මතකයේ වෙන්නේ එතනින් තවත් මතකයක් එක්ක බැඳෙනවා. අපි මෙහෙම ගිහිල්ලා එන්නේ එතනක් තියෙන්නේ මතක ටිකක්, සිතිවිලි ටිකක්. එතනක් මමෙක් කියලා කෙනෙක් ඉන්නවා. කසාදයක් බැඳෙනවා කියන්නේ මේ මමෙක් තමයි. තව මතක ටිකක්, තව සිතිවිලි ටිකක්, තව විඥානයක් තමයි අපි ළඟට ලං කරගන්නේ. ඉතින් ඒ ලං කරගෙන ඒ විඥාණයට තව විඥාන, තව මතක, තව මම කට්ටිය එකතු වෙනවා. ඒ කියන්නේ දරුවෝ. අපි හදා ගන්නවා දරුවෝ. ඔන්න එතකොට තව මතක ටික මේක බැඳෙනවා පොදියට බැඳෙනවා ප්‍රශ්න ඊට පස්සේ වියවුල් ඉතින් මේවා निराකරණය කරගෙන ක්‍රමානුකූලව යන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා නම් ඒ වගේම පෙර කුසල් කළා තියෙනවා නම් මේවා निराකරණය කරගෙන යන්න පෙර කුසල් කළා තියෙන්න නම් අපිට යම් ඒවැ වනේ හේතුවක් උඩ මේ සියල්ල සිද්ධ වෙන්නේ හේතුවක ඵලයක් විදිහට කියලා. ඉතින් අපිට ඒක අපි කසාද බඳිද්දී අපිට තියෙනවා නම් යම් කුසල කර්ම ශක්තියක් අපි පෙර කුසල් කළා තියෙනවා නම් අපිට ඒ කසාදෙදී අපිට හම්බ වෙනවා සම සීල, සම ශ්‍රද්ධා, සම ප්‍රඥා තියෙන මතක ටිකක් තියෙන තැනකට තමයි මමපත් වෙන්නේ මගේ පෙර කුසලයට සාපේක්ෂව. ඊළඟට මං අකුසල් නම් වැඩියෙන් මොකක් හරි හේතුවක් නිසා වඩලා තියෙන්නේ. අතන සම නෑ විරුද්ධයි. මම ප්‍රඥාවන්තයි, මම දානවන්තයි, මම දෙන්න කැමති. මගේ ළඟට එකතු වෙන අනිත් මතක ටික, මම කියන අනිත් කොටස, මගේ ළඟට එන අනිත් විඥානය ඊට හාත්පසින්ම විරුද්ධයි. එයා ධර්මයට කැමති නෑ, ආගමට කැමති නෑ, දහමට කැමති නෑ, සම සීල නෑ, සම සද්ධා නෑ, සම ප්‍රඥා නෑ. ඉතින් මම එතෙන්ට මම සේන්දු වෙන්නේ මගේ පෙර අකුසලයක් නිසා. මම පෙර මොනවා හරි අකුසල කර්ම ටික රැස් කළා තියෙනවා මේ සම නැතුව විරුද්ධ විදියට ලැබෙන්න යම් අකුසල කර්මයක් කළා තියෙනවා. අකුසලයක් වගේම මගේ එතන ප්‍රඥාව අවදි වෙන තැනකුත් එනවා. මොකෝ එයා විරුද්ධ වෙනකොට මට තේරෙනවා මේකේ මේ දරුණුකම මේකෙන් සිද්ධ වෙන අකුසලය. එයා මගේ දෙයට විරුද්ධ වෙනවා නම් මට ඒකේ අකුසලය පැහැදිලි වෙනවා. මෙන්න මෙයා මට මෙහෙම කරනවා මට මේ දැන් දුකක් දැනෙනවා. මෙයා මට දාන සීල ගුණ පුරන්න දෙන්නේ නැහැ. මට ඒකේ දුක දැනෙනවා. ඔන්න මට එතකොට එයා මාව අවබෝධයටපත් කරනවා. එහෙනම් එයා තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා. අපි මේ හැමදේම අපි දැන් ඔරුවක් අරගෙන බැස්සාම ගඟට ඔරුව පෙරළුනොත්
අපි හිතනවානේ පෙරළුණු පිට හොඳයි කියලා. එහෙනම් අපිට මේ හැම දේම සිද්ධ වෙනකොට අපි හිතන්න ඕනේ පෙරළුණු පිට හොඳයි. ඉතින් එයා අපිට එහෙම ප්‍රතිචාර දක්වනකොට අපිට හිතෙනවා මෙයා මෙන්න මට දුක දෙනවා. දුක කියන්නේ මොකක්ද කියලා ඔන්න එතකොට මම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතන ඉඳලා ඒ අතට එන දරුවොත් එහෙමයි. සමසීල නැහැ, සමසද්ධා නැහැ, සමප්‍රඥා නැහැ. සමහර අය ඉන්නවා මං වගේම සමසීල, සමසද්ධා, සමප්‍රඥා. මට එයා ශක්තියක් වෙනවා. ඉතින් ඒ වෙලාවට එයාගේ ශක්තියත් එක්ක මගේ ශක්තිය වර්ධනය කරගෙන අපි යන්න ඕනේ. දරුවත් අකුසලයකට පිහිටලා දරුවත් අර විදියට විරුද්ධ වෙනවා නම් හිතන්න ඕනේ මෙන්න මට දරුවත් ලැබිලා තියෙන්නේ මාව අවබෝධයටපත් කරගන්න තමයි. මේ දරුවත් අරිට වඩා ආදරය කරන්න දෙන්න. කොයි දරුවටත් එක විදියට ආදරය කරන්න. උදව් කරන දරුවටත් ආදරය කරන්න ඕනේ. උදව් නොකරන දරුවටත් ආදරය කරන්න. දෙන්නම එක සමානයි කියලා හිතන්න ඕනේ. කාටවත් අඩු වැඩි කරන්න නරකයි. මෙයාගෙන් හොඳ ටික ගන්නවා. අරයා දෙන නරක අරයා දක්වන නරක ප්‍රතිචාරවල සත්‍ය අපි අවබෝධ කරගන්න ඕනේ. මෙයා මට දුක දෙනවා. එහෙනම් දුක කියන්නේ මොකක්ද කියලා එයා මට අවබෝධ කරවනවා. ඒ වගේම සතුට කියන්නේ මොකක්ද කියලා මේ දරුවා අවබෝධ කරනවා. එහෙනම් අපි අර දුකද මේ දරුවා දෙන සතුටද අර දරුවා දෙන දුකද? එක ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ දරුවා එක දරුවෙක් දුක දෙනවා. එක දරුවෙක් සතුට දෙනවා. එහෙනම් මං දුක දෙන දරුවව සමානව ගන්න ඕනේ. මැදින් තියා ගන්න ඕනේ. සැප දෙන දරුවව සමානව ගන්න ඕනේ. මැදින් තියා ගන්න ඕනේ. මැදුම් පිළිවෙත කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. සැප දෙන දරුවට වැඩියෙන් සලකලා දුක දෙන දරුවට අඩුවෙන් සලකන්න හොඳ නැහැ. දෙන්නටම එකසේ සමානව සලකන්න ඕනේ. ඒක තමයි මැදුම් පිළිවෙත. මේ වගේම අර මහත්යට දුක දෙන මහත්යට සැප දෙන මහත්යට සමසීල සමසද්දා ඇවිදින්න මහත්යෙක් හම්බ වෙනවා නම් එයා සැප දෙනවා. එයා සැප කියන්නේ මොකද්ද? සැපේදී ළඟින් ඉන්නවා, දුකේදී ළඟින් ඉන්නවා. එයා හොඳයි. හොඳ කෙනාවත් මැදින් තියාගන්න ඕනේ. දුක දෙන වද වේදනා දීලා ගහලා තලලා පොඩි කරන එයාවත් මැදින් තියාගන්න. එයාට සම විදියට සලකන්න ඕනේ. සැප දෙන කෙනාට සම විදියට සලකන්න ඕනේ. ඉතින් දැන් අපි ඔහොම සලකගෙන යන ගමනේ කොයි අවස්ථාවක හරි මේ දුක දෙන කෙනා කියමුකෝ හම්බුනේ. දුක දෙන කෙනාගෙන් මං යම් අවස්ථාවක ඈත් වෙනවා නම් ඒ භවයේ මම කළා තියෙන කර්ම එතනින් හමාරයි. ඒ කර්ම වල ඵල එතනින් හමාරයි. මං දැන් කරන්න ඕනි මං දැන් කරනවා ඒ මතකය අමතක කරනවා. ඒ කියන්නේ එතන මම කියලා කෙනෙක් නැහැ කියලා මං ඒ මතකය අමතක කරලා මං එතනින් ඈත් වෙනවා. එතකොට මගේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ප්‍රඥාව වර්ධනය වෙලා තමයි මං එතනින් ඈත් වෙන්නේ. දැන් ඉතින් එයා මට කියනවා ඒ වුණාට ඇයි ඔයා මාව දාලා ගියේ? ඔන්න දැන් හරියට ප්‍රඥාව නැහැනේ දාලා ගියේ ඇයි කියලා අවබෝධ කරගන්න. මොකද සමසීල නැහැනේ මං වගේ සමසීල නෙමෙයි. සමසීල වුණා නම් එයා මට යන ගමන්ට යන්න දෙනවා. සමසීල සමසද්දා සමප්‍රඥා තිබ්බනම් එයා මගේ ගමන්ට යන්න දෙනවා. අන්න එතන තියෙන වෙනස. සමසීල සමසද්දා සමප්‍රඥා නැතුව හම්බුනහම තියෙන ප්‍රශ්නේ. මං එතනින් ඈත් වුණාම එයා මට යන්න දෙන්නේ නැහැ. මොකද එයාට මට තියෙන අවබෝධය එයාට නැහැ. එයා බලන්නේ මාව අල්ලලා සසරට බැඳ තබා ගන්න. දැන් අප අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට හම්බුනේ යසෝදරා මහරහත් උත්තමාවිය තියෙනවා සමසීල සමසද්දා සමප්‍රඥා. ගිහිගේ අත්හැරලා ගියා. යසෝදරා ශක්තියක් වුණා. බිම වනාන්තරගත වෙච්ච නිසා බිම නිදා ගන්න ගත්තා. කෑම බීමද අර ගන්න විදිහට ගන්න ගත්තා. අන්න සමසීල සමසද්දා සමප්‍රඥා. ඒ දෙන්නට එහෙම තිබ්බ නිසා අවබෝධයෙන් ඒ ගමන යන්න දුන්නා. දැන් මම අල්ලගෙන හිටියේ මට හම්බුනේ පෙර කර්මයක ක්‍රියාවක ඵලයක් වශයෙන් මට හම්බුනේ අකුසලයට බර වෙච්චි මාව අවබෝධ කරගන්න බැරි ප්‍රඥාවෙන් අඩු තැනැත්තෙක්. ඉතින් ඒ නිසා මම එතන අතහැරලා යන්න හදනකොට එයා මට යන්න දෙන්නේ නැහැ. මාව කොහොම හරි අල්ල ගන්න හදන්නේ. ඉතින් මට කියනවා ඇයි එහෙම කළේ? ඇයි මාව දාලා ගියේ? ඇයි මේ ළමයි එක්ක මාව තනි කළේ? ඉතින් අර සමසීල සමසද්දා සමප්‍රඥා තිබුණා නම් එහෙම හිතෙන්නේ නැහැ. ඒ යන ගමනට ශක්තියක් වෙලා එයත් ඒ ගමනට එකතු වෙලා දෙන්නම යන් කියලා මෙහෙම ගමන යන්න ලෑස්ති වෙනවා. දැන් අර එයාගේ මමත්වයේ මත දෙන්නම යන් කියලා ලෑස්ති වුණාට නැවත අතෙන්ටපත් වුණොත් එහෙම සිද්ධ වෙන්නේ ආයි මේ ගමන යන්න හදනකොට ඕක ගිහින් හරියන්නේ නැහැ. කන්නේ නැද්ද, බොන්නේ නැද්ද, උයන්නේ නැද්ද? ඕක වැඩේ අතෑරලා මේ වැඩේ කරන්න, ඕක අතෑරලා මේක කරන්න. අර ගමන කීයටවත් යන්න දෙන්නේ නැහැ. හා කියලා ඒ වචනෙට අර රඳව ගන්න ඕනි වුණාට එතන හා කියලා නතර කරගන්න උත්සාහ ගත්තට ඒ ස්ථානෙට නැවත ගියොත් එහෙම එයා කවදාවත් යන්න දෙන්නේ නැහැ. ඒ ගමන කියන ප්‍රඥාව තියෙන නිසා මේ ඈත් වුණ කෙනාට අවබෝධ වෙනවා. එයා හදන්නේ මේ සසරට බැඳලා ගන්නමයි. එතන ප්‍රඥාව නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පෙර අකුසලයකට සාපේක්ෂව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඔහොම ඉඳලා අපි හිතමු මෙතනින් දැන් ඉවත් වෙලා තව තැනකට මම යනවා. මං එතන මතක සේරම දැන් මගෙන් අහනවා ඇයි ඔයා දරුවෝ එහෙම අමතක කරේ? ඉතින් අමතක කරා කියන්නේ එතන මම නැති කරා කියන එක.
මතක කියන්නේ මම, අමතක කියන්නේ මම නෑ. අමතක කරා කියන්නේ මම නැති කරා. මතක කියන්නේ මම තියාගෙන ඉන්නවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ මම කියන එක නැති කරන්න කියලා. මමත්වය නැති කරන්න. ඉතින් මම නැති කරාම ඇයි අහනවා අමතක කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න හදනකොට අපේ අය අහනවා ඇයි අමතක කරන්නේ. මම නැති කරන එක බුදුහාමුදුරුවෝ කියලා ඉතින් මම නැති සංසාරේ ගමන කෙටි වෙන්න නම් මම නැති කරන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම නැති කරන්න කියලා. අර ටික අමතක කරන්න හදනකොට අපි කට්ටිය අහනවා ඇයි අමතක කරන්න කියලා. ඉතින් කවුරු කියන දේද පිළිගන්න ඕනේ. මම නම් බුදුහාමුදුරුවෝ කියන දේ තමයි පිළිගන්නේ. මම නැති කරන්න ඕනේ. මතක නැති කරන්න ඕනේ. ඉතින් මතක නැති කරලා එතනින් ඈතලා ඒ නැති කරනවා කියලා අතහැරලා දානවත් නෙමෙයි. අර සමසීල සමසද්දා සමප්‍රඥා නැති නිසා එතන ශක්තියක් වෙලා ඉන්න හැකියාවක් නැහැ. ඉන්දියොත් වෙන්නේ අපි තවත් සසරට බැඳ තබා ගන්න එකම තමයි. ඒ නිසා එතනින් ඈත් වෙන්න වෙනවා. ඉතින් අර හැමෝම ශක්තියෙන් මේක අවබෝධ කරගන්න ඕන නම් ඒ ගමන යන්න දෙනවනම් එයාලට ශක්තියක් වෙලා ඕනේ නම් එයාලට කොහේ හරි ගමනක් යන්න ඕන නම් එයාලව එක්කන් යන්න පුළුවන්. පාසලකට යන්න ඕන නම් අපේ ගමනක් ගිහිල්ලා එක්කන් යන්න පුළුවන්. රැස්වීමකට යන්න ඕන නම් ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඉඩමක කඩමක වැඩක් කරන්න පුළුවන් නම් ඒකට සහභාගී වෙලා අර ගමන යන්න පුළුවන්. සමසීල සමසද්දා සමප්‍රඥා තියෙනවා නම් සමසීල සමසද්දා සමප්‍රඥා නැtei කියලා අපිට අවබෝධ වෙනවා නම් එතන ගැටීමක් සිද්ධ වෙනවා කොයි අවස්ථාවල හරි ඒ සමාජේ එයා වටා ඉන්න පිරිසත් එක්ක මා වටා ඉන්න සමහර පිරිසත් එක්ක එතන රැඳෙන්න ගියොත් ගැටීමක් සිද්ධ වෙනවම. ඒ නිසා ඉතින් ඒ මතකය අමතක කරලා එතනින් ඈත් වෙලා මේ මතක නැති කරන ගමන ඉදිරියට අරඹන්න ඉතින් අපාමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගියා වගේ යන්න අපට සිද්ධ වෙනවා. මතක නැති කරන්න අවශ්‍යයි නම් මේකට මේ භවයේ බෑ මේ කසාද බැඳ ඉන්න ඕනේ කියලා මෙතන නැවතුණා ඊගාව භවයේත් වෙන්නේ ওই ටිකමයි. ඊගාව භවයේ අපි භවයක් අල්ලගෙන දරුවෝ හදනවා ඉගෙන ගන්න පාසල් යන මේවා කරන ඔක්කොම කරනවා දරුවෝ හදනවා තවත් අල්ල ගන්නවා. එතනත් යන්න දුන්නේ නම් එතන හිර වෙනවා. එහෙනම් අපි පෙර කුසලයකට සාපේක්ෂව මේ තැනින් කොයි අවස්ථාවේ හරි ගැලවෙන්න ඕනේ. ඉතින් මේ කුසලයට සාපේක්ෂව ගැලවුණ අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඔය යන අතරතුරේ අපිට තව හම්බ වෙන්න පුළුවන් තවත් පෙර අකුසලයකට හෝ කුසලයකට සාපේක්ෂව තවත් පුද්ගලයෙක් සමහර විට හම්බ වෙන්න පුළුවන්. ඒ පෙර කරන ලද කර්මවල ක්‍රියා ඵල මේ කරන ලද ක්‍රියාවක හෝ කර්මයක ඵලයක් විදිහට තව මතක හම් වෙන්න පුළුවන් මේ විශ්වයේ. අපි මැරිලත් හම්බෙන්න පුළුවන් මේ උප්පැත්තිය මේ ආත්මෙමත් හම්බ වෙන්න පුළුවන්. ඒක පෙර කරන ලද කුසලයකට හෝ අකුසල් කරලා වැඩි නම් මෙතනින් තවත් පුද්ගලයෙක් හම්බ වෙනවා. තවත් මේ විදිහම සමසීල සමසද්දා සමප්‍රඥා නැති තවත් කෙනෙක් කොහේ හරි හම්බ වෙන්න පුළුවන්. සමසීල නැහැ, සමසද්දා නැහැ, සමප්‍රඥා නැහැ දෙක විරුද්ධව. ඒකත් පෙර කරනවා. ඒකයි ඔය කෙනෙක් අත්හැරලා තව කෙනෙක් ළඟට අපේ මිනිස්සුපත් වෙන්නේ ඒකයි. ඒක කුසලයට අකුසලයට සාපේක්ෂව සිද්ධ වෙනවා. සමහර අය කියනවා මේ දීගේ අත්හැරලා ගියාට පස්සේ නම් එයාට හරි ගියා. අන්න ඒ අයට සමසීල සමසද්දා සමප්‍රඥා ඇති තව දෙනක් අහු වෙනවා. ඒත් පෙර කරන ලද කර්මයක ඵලයක් විදිහට තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. මේ සමහර අය විවාහ 3 4 5 කරගන්නේ ඒ පෙර කර්මයක ඵලයකට සාපේක්ෂව. ඉතින් සමහරට මේ යන ගමනේදී මං හිතුවා මං මෙහෙම ගියා කියලා මට හම්බෙන්න පුළුවන් තව කෙනෙක් සමසීල සමසද්දා සමප්‍රඥා තියෙන. අන්න මගේ පෙර කුසලයේ ඉස්මතු වෙන අවස්ථාව වෙන්න පුළුවන් ඒක. එතකොට ඔන්න නිර්වාණය කරා යන්න ලේසි එතනම මේ භවයේම සමහර විට නිර්වාණය හමු වෙන්න පුළුවන්. එහෙම වුණාම සමසීල සමසද්දා සමප්‍රඥා තියෙන වුණාම මේ භවයේම නිර්වාණය කරා යන්න පුළුවන්. මොකද යාට අවබෝධය ආයුතු ගමන්ට යා ශක්තියක් වෙනවා. දිරිය දෙනවා. ඔයා එහෙනම් මේ භාවනාවට ගිහින් එන්න. අර භාවනාවට ගිහින් එන්න. ඒක වඩලා එන්න. සමහර විට එතනත් නැවත දරුවෝ බිහි කරන්න පුළුවන්. ඒ දරුවොත් ඒකට ශක්තියක් වෙන්න පුළුවන්. බොහෝ විට ශක්තියක් වෙන්න පුළුවන්. බොහෝ විට කුසල පැත්තට යොමු වෙලා කුසලයක් නම් ඒ ඉස්මතු වෙන්නේ. එතන බොහෝ විට උපදින දරුවා කුසලයක්ම විය හැකියි. දෙන්නම කුසල්නේ සමසීල සම්ප්‍රඥා ප්‍රඥා දැන් අපාමානෑමනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ යසෝදරා උත්තමාවියගෙන් ලැබුණු රාහුල කුමාරයා මහාන වුණා. ධර්මය අවබෝධ කරගත්තා. අන්න සමසීල සමසද්දා සමප්‍රඥා තියෙනවා. මේ ලැබුණු දරුවටත් ඒක තියෙනවා. අන්න එහෙම කුසල් අකුසල් වලට සාපේක්ෂව මේ අපිට සියල්ල සිදුවිය හැකි. ඉතින් ඒ නිසා අපි මේ සියල්ල අවබෝධ කරගන්න ඕනේ. කෙනෙක් දාලා යනකොට ඇයි මාව දාලා ගියේ කියලා පසුතැවෙන්නේ, කෑ ගහන්නේ, එයාට වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ ප්‍රඥාව මදි නිසා. ප්‍රඥාව තියෙනවා නම් අවබෝධ කරගෙන ඒ ගමන යන්න ශක්තියක් දීලා හැකි විදිහට
තම තමන්ගේ ගමන තම තමන් ආරම්භනවා. මේ අපා මාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන පරිදි මම සමානයි, මතක සමානයි, සිතිවිලි. මේ තුන එකිනෙකට බැඳිලා පවතින්නේ එකමයි. මම කියන්නේත්, මතක කියන්නේත්, සිතිවිලි කියන්නේත් එකයි. මම මතක සිතිවිලි කියන එක ඈත් කරන්න, ඒක නැති කරන්න, මමත්වය දුරු කළා, මතකය නැති කළා, සිතිවිලි නැති කළා, ශූන්‍යතාවය බවට පත් කළා. මේ අවබෝධය කරා ගිහිල්ලා මේ උතුම් බුදු පසේ බුදු මහරහත් කියන එක්තරා බෝධියකින් නිර්වාණ සුවයට පැමිණෙන්න තමයි අපා මාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අපිට අවබෝධයයි ප්‍රඥාවයි නැති නිසා අමතක කරන්න හදනකොට ඇයි අමතක කරන්නේ කියලා අහනවා. මතක තියාගන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ මතක අතරේ හොඳ මතක නරක මතක දෙකම තියෙනවා. ඒ කියන්නේ අර මනුස්සයා මට ගැහුවා, බැන්නා. ඒ මනුස්සයා මට අධර්මිෂ්ඨ වැඩ කළා. මේ මම කියන එක ඇතුලේ අකුසලයේ මතකේ රැඳෙනවා. මේ මනුස්සයා මට හොඳ කරා, මෙයා මට හොඳ දරුවෝ දුන්නා, මෙයා මට ගොඩක් යන ගමන්ට ශක්තියක් වුණා. ඔන්න හොඳ මතක ටිකක් තියාගෙන ඒ මතක එක්ක වෙලි හොඳ මතක එක්ක වෙලි රැඳෙන්න උත්සාහ දරනවා. මේ සියල්ලම කෙරෙන්නේ ප්‍රඥාව මදි නිසා. නරක මතක එක්ක හෝ නරක මම කියන කෙනෙක් එක්ක රැඳෙන්න යනවා. ඉතින් මේ මම කියන එක, මතක කියන එක, සිතිවිලි කියන එක මම නැවතත් කියනවා. මම කියන්නේ මතකයන් ටිකක්. මතක තමයි මම කියන්නේ. මම සමානයි මතක, මතක සමානයි සිතිවිලි. එහෙනම් මේ තුන එකිනෙකට බැඳිලා පවතින්නේ. මේ තුනක් වුණාට මේ එක දැන් අම්මට අපි අම්මා කියනවා, මව කියනවා. සමාන පද. මේ සමාන පද. මම සමානයි මතක, මතක සමානයි සිතිවිලි. එහෙනම් අපි මේ එක සිතිවිල්ල ඈඩ් කරමු. මම කොහොම හරි මම නැති කරමු. මම අමතක තනි කරම සම්පූර්ණයෙන් මම අමතක කරපු දවසට අපේ මේ නිර්වාණ අවබෝධයට බුදු පසේ බුදු මහරහත් කියන එක බෝධියකින් නිර්වාණ සුවය කරා යන්න පුළුවන්. තව ඉදිරියට යාළුවා මම ඒ ගැන දැනුවත් කරන්නම්. ටික ගොඩක් බර වෙනවා වැඩි දුන්නොත්. ආයි මතුවට ඔයාලා හමු වෙලා මම ඒ ගැන කතා කරන්නම්. මම දන්න දේවල්, මම නොදන්න දේවල් බොහෝම තියෙනවා. දන්නේ ටිකයි. දන්න ටික ඔයාලට ටික දෙනකොට මටත් ප්‍රඥාව වෙයි. ඒ වගේම මටත් තව අවබෝධයට පත් වෙයි. මමත් මේ ධර්මය අවබෝධය කරගන්න මමත් යම් මට හැඟෙන පරිදි, මේ විශ්වයෙන් ඇහෙන පරිදි, මට අවබෝධයේ ප්‍රඥාවට පත් වෙන පරිදි ඔයාලට දෙන්නේ. මාත් ඒවා ගන්නවා, අරගෙන තමයි මාත් දෙන්නේ. හදාරනවා, දකින්නවා, කියන දේ මට ඇහෙනවා, ඇහෙන දේ මට අවබෝධ වෙනවා, මට අවබෝධ වෙන දේ මම ඔයාලට දෙනවා. මට මේ විශ්වයෙන් ඇහෙනවා, මට මේ විශ්වයෙන් දෙනවා. අපිට ධර්ම දේශනාවකට සවන් දෙනවා කියලා ඒ විශ්වයෙන් මට දෙනවා. මම විශ්වයෙන් දෙන දේ මම ගන්නවා. මේ විශ්වයත් එක්ක මම ඉන්නේ සම්බන්ධ වෙලා. ඒකයි විශ්වයෙන් මට දෙන දේ මම ගන්නවා. මට ගන්න දේ මම ඔයගොල්ලන්ට දෙනවා. මම ඒ පොරොන්දුව මට දෙන දේ මම ගන්නවා. මම ගන්න දේ ඔයාලට දෙන්න පොරොන්දු වෙමින් මම නතර වෙන්න. ඔබ සැමට සුබම සුබ දවසක් වේවා. එහෙනම් මම සමානයි මතක සමානයි සිතිවිලි. එක අඩු කරලා සිතිවිලි මම තුරන් කරමු. එදාට අවබෝධය ඔබට මට ශක්තියක් වෙන ඉදිරියට මේ විශ්වයේ සිසාරා ඇති සියලු යුද්ධගිනි නිවේවා. යුද්ධගිනි දල්වන, යුද්ධගිනි ඇවිලෙන හදවත් නිවේවා. ඒ යුද්ධගිනි නිවි, ඒ යුද්ධගිනි අවුලන්නට සැදී පැහැදී සිටින සියලු සිත් සතන් තුළට ප්‍රඥාවේ ආලෝකය ලැබේවා. ප්‍රඥාවේ ආලෝකය ලැබේවා. උතුම් අමා මහ නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ඒ යුද්ධගිනි ඇවිලෙන සිත් සතන් නිවේවා. මේ 31 තලයේම සිටින සැම ප්‍රඥාව අවදි වී මේ මනුස්ස ලෝක වෙත පැමිණෙත්වා. උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව මේ 31 තලයටම උදා වේවා. ප්‍රඥාව අවදි වේවා. සැමගේ ප්‍රඥාව අවදි වේවා. සතර අපාවල සිටින, පෙරේත භූත ලෝකවල සිටින, අසුර ලෝකවල සිටින, දිව්‍ය ලෝකවල සිටින, බ්‍රහ්ම ලෝකවල සිටින මේ 31 තලයේම රැඳී සිටින සැමගේ ප්‍රඥාව අවදි වී මේ මනුස්ස ආත්මවලට පැමිණ උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව උදා කර ගනිත්වායි හදවතින් ප්‍රාර්ථනා කරනවා.
මා කාට හරි අසාධාරණයක් කළා මේ මතක ටික කාට හරි අසාධාරණයක් කළා කියලා යමෙක් හිතනවා නම් ඔවුන්ගේ සිතද නිවේවා. මා යන ගමනට සෑම ශක්තියක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා. මා ක්‍රමක්‍රමයෙන් යන්නේ මම නැති කරන්නයි. මම සමානයි මතක සමානයි සිතුවිලි. මම නැති කර මතක නැති කර සිතුවිලි නැති කර උතුම් නිර්වාණය නිවී සැනසෙන්නට ශක්තිය දී දිරිය දෙන ආදරණීය විශ්වය ඔයාට ස්තුතියි. මම නිසා මතක නිසා සිතුවිලි නිසා මේ විශ්වයේ යමෙක් පීඩා විඳින්නේ නම් සැමගේ සිස් සතන් නිවී සැනසෙත්වා උතුම් නිර්වාණ සුවය නිවී සැනසෙන මඟ සැමට අවබෝධ වේවා. යම් අකුසල කර්මයක් කර පැමිණි දරුවෝ සිටින්නම් ඒ දරුවන්ගේ සියලු අකුසල් ඉවත් වේවා. දෙමාපියෝ සිටින්නම් ඒ දෙමාපියන්ගේ අකුසල් ඉවත් වේවා. ස්වාමි පුරුෂවරු භාර්යාවරු සිටින්නම් ඔවුන්ගේ අකුසල් වලින් ඔවුන් ඉවත් වේවා. කුසල් වඩත්තා. ආච්චියා තසීයා නැන්ද මාමා මේ සෑම යම් අකුසල කර්මයක් කර මේ විශ්වයට බිහි වී සිටිනම් ඒ සෑමගේ අකුසල ඉවත් වී ප්‍රඥාව වැඩි උතුම් අමා මහ නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ඒ සෑමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සෑමට මාගේ නිස්සිත වේවා. මේ 31 තලයේ සිසාරා මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බල පැතිරේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා. සෑමට සුබ දවසක්. ආදරේ සෑමට ගොඩක් ස්තුතියි. මගේ විශ්වයාට ගොඩාක් මට උතුම් ශක්තිය දී දිරිය දී මා ශක්තිමත් කරනවට ආදරේ. ඒ වගේම මේ 31 තලයේ ඇති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාවද සූවිසි මහා අනන්ත බුදු ගුණ වැලය දහසක් වල ඇති බුදු ගුණ බල යස